ගුරුවරියක් හා ශිෂ්‍යයෙක් අතර සම්බන්ධයක් තිබ්බොත් කොහොම තියෙයිද? අද අපි ඔයාලට ගෙනල්ලා තියෙන මූවි එක තමයි Last Story 2018. මේක ඇවිල්ලා ඩ්‍රාමා රොමෑන්ස් කැටගරියට අයත් වෙන සුපිරිම මූවි එකක්. මේ මූවි එක කොටස් 3කින් සමන්විත වෙනවා. ඒකෙන් මං අද ඔයාලට ගෙනල්ලා තියෙන්නේ පළවෙනි කොටස. මේ කතාව පැත්තට ගියොත් මෙහෙමයි. තමාගේ පන්තියේ ඉන්න ළමයෙක් සමග ලිංගික සම්බන්ධයක් පවත්වපු ගුරුවරියක් ගැන කතාවක් තමයි මේක. හරි. අපි එහෙනම් යමු අද කතාව පැත්තට. කතාව පටන් ගන්නකොට අපිටම පෙන්වන්නේ කාලින්දිව. මෙයා මේ වෙලාවේ කොල්ලෙක් එක්ක ටැක්සි එකේ යන ගමන් තමයි ඉන්නේ. මේ කොල්ලාගේ නම තේජස්. කාලින්දි කියන්නේ ගුරුවරියා. එයා උගන්වන කොලෙජ් එකේ ඉන්න ළමයෙක් තමයි මේ තේජස් කියන්නේ. කාලින්දි හොඳටම මත්ගතියකින් ඉන්නවා වගේ තමයි අපිට මෙතනදි පේන්න තියෙන්නේ. මේ දෙන්නා ටැක්සි එකෙන් බහැලා ගෙදරකට යනවා. මේ ගෙදර තේජස්ගේ. මෙහෙ ඉන්නේ තේජසුයි එයාගේ ආච්චි විතරයි. මෙයාගේ ආච්චිට නම් හරියටම කන් ඇහෙන්නේ නැහැ. මේ දෙන්නා මේ වෙලාවේ තේජස්ගේ කාමරයට යනවා. යන ගමන් කාලින්දි තේජස්ගේ ආච්චිට ගුඩ් නයිට් කියාගෙනම තමයි යන්නේ. වෙලාවට ඉතින් ආච්චි කන් ඇහෙනවාලු. තේජස් ගාව තියෙනවා පොත් රාක්කයක්. එතන තියෙන පොත් කාලින්දිත් කියවලා තියෙනවා. මේ දෙන්නා ඒව ගැන පොඩ්ඩක් කතා වෙනවා. ඊට පස්සේ මේ දෙන්නා ඉන්ටිමේට් වෙන්න තමයි ලෑස්ති වෙන්නේ. මේක ඉතින් තේජස්ගේ නම් පළවෙනි පාර. ඒක නිසා පොරට නම් අත්දැකීම් නැහැ. හැබැයි ඉතින් මං උගන්නලා ගන්නම්කෝ කියලා කාලින්දි වැඩේ පටන් ගන්නවා. මේ දෙන්න එදා රාත්‍රිය එකට ගත කරනවා. උදේ කාලින්දි නැගිටලා බලනකොට තේජස් එහා දිහාම බලන් ඉන්නවා. ඊට පස්සේ මේ දෙන්න තේ එකක් බොන ගමන් කතා කරනවා. මේ වෙලාවේ ඊයේ රෑ වුණ දේ ගැන කාලින්දි කතා කරන්න ගියත් තේජස් නම් මේක නවත්තනවා. කාලින්දි යන්න ලැහැස්ති වෙලත් තේජස්ගෙන් අහන්නේ ඔයා මට ආදරය කරන්නේ නෑ නේද? මේ දේවල් එච්චර ලොකුවට හිතන්න එපා කියලා. තේජසුත් ඉතින් මේකට හා කියනවා. කොල්ලෝ සෙක්ස් කරාට පස්සේ ආදරය කරන්න ගන්නවා. එයාලට මේ දෙකවත් හරියට තේරුම් ගන්න බෑ කියලත් කාලින්දි මෙතනදි කියනවා. අපිට කොලෙජ් එකේදී හම්බෙමු කියලා මෙයා මෙතෙන්දි යනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ මෙයා කොලෙජ් එකට යන්නේ හොඳටම පරක්කු වෙලා. ක්ලාස් එකේ ඉද්දි තේජස් බලන් ඉන්න මෙයා දිහාමයි. කාලින්දි ඊට පස්සේ තේජස්ට බනිනවා මොකද වෙලා තියෙන්නේ? ඇයි hina වෙන්නේ? අපි අතර මොකක් හරි රහසක් තියෙනවද කියලා. මේ සීන් එකෙන් පස්සේ කාලින්දි තනියම එයාගේ ජීවිතය ගැන අපිට පැහැදිලි කරනවා. කාලින්දි කියන්නේ විවාහක කෙනෙක්. මෙයාගේ හස්බන්ඩ්ගේ නම මිහිර්. මෙයාලා විවාහ වෙනකොට කාලින්දිට වයස අවුරුදු 26ක් වගේම මිහිර් මෙයාට වඩා අවුරුදු 12ක් වැඩිමත්. මේ නිසා මෙයාගේ විවාහයට නම් කාලින්දි ගෙදරින් කැමති වෙලා නැහැ. මෙයා කරන ගොඩක් වැරදි මෙයා විසින්ම මෙතනදී මෙයා සාධාරණීය කරගන්නවා. මෙයා කියනවා මෙයා තේජස්ගෙන් දකින්න වෙනම දෙයක් මිහිර් තුලින් දකින්න වෙනම දෙයක් කියලා. මිහිර්ට තේජස් වෙන්නත් තේජස්ට මිහිර් වෙන්නත් බැහැ කියලා. අපි නැවත කොලෙජ් එකේ වෙන සිද්ධියකට තමයි අරන් යන්නේ. මෙතන ඉන්න අනිත් ගුරුවරු පත්තරේ තිබ්බ ඇමරිකාවේ ගුරුවරියක් සහ ශිෂ්‍යයෙක් අතර ඇති වෙලා තිබ්බ ලිංගික සම්බන්ධයක් ගැන නිවුස් එකක් බලනවා. මෙතනදි මෙයාලා ඒක ගැන කතා වෙනවා. මෙයාත් මේක ගැන අහගෙන තමයි ඉන්නේ. ඒ ගුරුවරියගේ සැමියාත් එයාව ඩිවෝස් කරලා සහ සමහර විට ඒ ගුරුවරිය ඒ ළමයාව බලෙන්ම මේ වැඩේට යොදා ගන්න ඇති කියලත් ඒ වගේම මේ ළමයාගේ වයස ගැනත් මෙයාලා මෙතනදි කතා වෙනවා. ඊට පස්සේ කාලින්දි කලබලෙම යනවා තේජස් හොයාගෙන. තේජස් මේ වෙලාවේ එයාගේ යාළුවොත් එක්ක තමයි ඉන්නේ. හැබැයි ඉතින් කාලින්දි මෙතෙන්ට ඇවිල්ලා තේජස් මට ඔයාත් එක්ක කතා කරන්න දෙයක් තියෙනවා ඉක්මනටම එන්න කියලා මෙයාව මෙතනින් පැත්තකට එක්කන් යනවා. කාලින්දි මේ වෙලාවේ බය වෙලා වගේ තමයි ඉන්නේ. මේක තේජස්ගේ යාළුවන්ටත් තේරෙනවා. මෙතනදි කාලින්දි තේජස්ගෙන් අහන්නේ එයාගේ වයස කීයද කියලා. තේජස්ට නම් 21ක් වෙනවා. කාලින්දි තේජස්ගේ උප්පැන්න සහතිකයක් ඉල්ලනවා. ඒ වගේම ඊයේ රෑ අපි අතර වුණ දේ ඔයාගේ කැමැත්තෙන් නේද උනේ? මම ඔයාට බල කරේ නෑ නේද? ඒක කියන්න කියලා කාලින්දි මෙතනදි ඒක රෙකෝඩ් කරගන්න හදනවා. මේ වෙලාවේ තේජසු පොඩ්ඩක් කලබල වෙනවා. මෙයාටත් මේ වෙලාවේ මේ දේවල් වලට හරියටම උත්තර දී ගන්න බැරි වෙනවා. කොහොම හරි කාලින්දි මේක තේජස්ට කියන්න කියලා රෙකෝඩ් කරගන්නවා. ඊළඟට අපිට පෙන්වන්නේ කොලෙජ් එකේ පැවැත්වෙන ෂෝ එකක්. තේජස් මේ වෙලාවේ නතාෂා එක්ක තමයි මේ ෂෝ එක බලන්නේ. කාලින්දිත් මෙතන ඉන්නවා. මෙයා මේ ෂෝ එක බලනව වෙනුවට අර දෙන්න දිහා තමයි බලාගෙන ඉන්නේ. හැබැයි මෙයා මෙතනදි සෑහෙන තරහෙන් තමයි එයාලා දිහා බලන් ඉන්නේ. පහුවෙනිදා කාලින්දි යනවා තේජස් හොයාගෙන. ඊයේ ඔහුව බය කරපු එකට සමාව අරගෙන අපි දෙන්න හොඳ යාළුවෝ වගේ ඉමු. හැබැයි අමතර ප්‍රතිලාභ නම් මොකුත් හම්බෙන්නේ නැහැ. ඒ වගේම එයාට දැන් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා. ඒ නීර සර් කියලත්
නීර සර් කියන්නේ මෙයාලයි කොලේජ් එකේ ගණන් උගන්වන සර්. නීර සර් එයාට ගොඩක් ආදරෙයි. ඒ වගේම එයාත් නීර සර්ට ගොඩක් කැමතියි කියලා කාලින්දි මෙතනදී කියනවා. ආයෙමත් එයා එයාගේ ජීවිතය ගැන පැහැදිලි කරනවා. මෙයා මෙතනදී කියනවා මෙයා මිහිරට වගේම තේජස්ටත් ආදරෙයි. සමහර විට ඒ දෙන්නට ඒ දෙන්න ගැන ඉරිසියා හිතෙන්න පුළුවන් කියලා. හැබැයි කාලින්දි නම් කියන්නේ මම එහෙම වෙන්න දෙන්නේ නෑ. මම ඒ දෙන්නට තොග පිටින් සේල් දාලා දෙනවා කියලා. කාලින්දි තේජස්ට කෝල් එකක් ගන්නවා. අරගෙන එයාට බැනලා දැම්ම මෙතෙන්ට එන්න කියනවා. ඊට පස්සේ තේජසුත් ඉතින් හදිස්සියේම එනවා. නීර සර් එක්ක තිබ්බ සම්බන්ධය හරියන්නේ නැහැ. එයාට මාත් එක්ක සෙක්ස් කරන්න ඕනි කියන්න දවස් 17ක්ම ගියා. ඒ වගේම එයා ඒක කිව්වෙත්ම අමුතු විදිහකට තව එයා කැමති නැහැ සෙක්ස් කරනකොට මම එයාගේ ඇඟ දකින්නවට. ඒක නිසා ඒ සම්බන්ධය මම නැවැත්තුවා කියලා කාලින්දි මෙතනදී කියනවා. මේ වෙලාවේ තේජස්ට නතාෂගෙන් කෝල් එකක් එනවා. ඒත් මෙයා මේක මේ වෙලාවේදී නම් ආන්සර් කරන්නේ නැහැ. ඔයා නතාෂා එක්ක සෙක්ස් කරාද? දැන් ඔයාලා දෙන්න අතර මොකද්ද තත්ත්වය කියලා කාලින්දි මෙතනදී අහනවා. තේජස් නම් කියන්නේ එහෙම දෙයක් නැහැ කියලා. දැන් ඔයාගේ නීර සර්ගේ සම්බන්ධෙන් නැති එකේ අපි දෙන්න සම්බන්ධයක් පටන් ගමුද කියලා තේජස් අහනවා. ඒකට නම් මොකොත් උත්තරයක් නම් මෙයාට මේ වෙලාවේදී හම්බෙන්නේ නැහැ. පහුවෙනිදා කාලින්දි ක්ලාස් එකේ උගන්වමින් ඉන්නකොට නතාසයි තේජසුයි මැසේජ් කරනවා. මෙයා මේක දකිනවා. ඊට පස්සේ මෙයා නතාෂට බැනලා එයාගේ ෆෝන් එකත් අරගෙන ක්ලාස් එකෙන් එළියට දානවා. කාලින්දියාගේ ගෙදර ඉන්න ගමන් තේජස්ගේ FB එකට හොරෙන් ලොග් වෙන්න බලනවා. ඒත් මේ වැඩේ නම් හරියන්නේ නැහැ. මෙයා ඊට පස්සේ තේජස්ව හොයාගෙන යනවා. මේ වෙලාවේ තේජස් නතාෂා එක්ක කොෆි ෂොප් එකක තමයි ඉන්නේ. මෙයා මේ දිහා හොරෙන් බලාගෙන තේජස්ට කෝල් එකක් ගන්නවා. ඒත් තේජස් නම් ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ. කාලින්දි දිගටම මේ දෙන්නව ෆලෝ කරනවා. මේට මෙයාලා බාර් එකක ඩ්‍රින්ක් එකක් ගන්න ගමන් ඉද්දි කාලින්දි එතෙන්ට ඇවිල්ලා නතාෂාගේ හිත රිදෙන විදියට හොඳටම බැනලා යනවා. මේ යද්දි තේජස් ඇවිල්ලා ඇයි එහෙම කරේ අහනවා. ඒත් මෙයා නම් කියන්නේ ඒ ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් නෙවෙයිනේ. ඒක නිසා ඒ ගැන හිතන්න එපා කියලා. කාලින්දි ආයෙමත් අපිට කියනවා කවුරුත් කාටවත් අවංක වෙන්නෙත් නැහැ. හැබැයි මිහිර නම් එහෙම නැහැ කියලා. එයා කවදාවත්ම මගේ නිදාස නැති කරලා නැහැ කියලත් පස්සේ මෙයා අඬන ගමන් කාට හරි කෝල් කරනවා. හැබැයි ඒ ගැන නම් අපිට හරියටම පෙන්වන්නේ නැහැ. ඒ වගේම මිහිර ගැන මේ කතාවේ කොහෙදිවත් අපිට පෙන්වන්නේ නැහැ. කාලින්දි හොඳටම ස්ට්‍රෙස් එකේ ඉන්නේ කියලා අපිට මෙතනදී අඟවනවා. හරි ඊට පස්සේ සීන් එකෙන් නම් අපිට පෙන්වන්නේ කාලින්දි තේජස්ගේ ෆෝන් එක ට්‍රැක් කරලා තමයි තියෙන්නේ. මෙයා මේකෙන් තේජස් ඉන්න තැන බලලා එයාට කෝල් කරනවා. හැබැයි පොරනම් මේ වෙලාවේ නතාෂා එක්ක තමයි ඉන්නේ. කාලින්දි තරහෙන්ම අහනවා ඔයා කොහෙද ඉන්නේ? ඔයා නතාෂා ඩේට් කරනවා කියලා මම දන්නවා. ඔයා දැන් නතාෂා එක්කද ඉන්නේ කියලා. ඔයා නිදාගන්න ගුඩ් නයිට් කියලා තේජස් මේ වෙලාවේ ෆෝන් එක කට් කරනවා. කාලින්දිට නම් මරුව ආවේශ වෙලා වගේ තමයි දැන් නම් ඉන්නේ. ඊට පහුවෙනිදා උදේම කුකුලත් අතේ අරගෙනම යකා ආරුඩ වෙච්ච කාලින්දි තේජස්ලා ගෙදර යනවා. තේජස්ගේ ආච්චිගෙන් තේජස් කොහෙද කියලා අහද්දි ආච්චි කියනවා එයා නාන ගමන් ඉන්නේ කියලා. මෙයා ඊට පස්සේ ආච්චිවත් එළියට දාලා දොර ලොක් කරගන්නවා. මෙයා තේජස්ගේ කාමරේ පෙරලා චෙක් කරනවා. තේජස්ගේ කරුම කියන්නේ කාලින්දිට මේ වෙලාවේ තේජස්ගේ කාමරේ තිබිලා ගෑනු අයගේ අට ඇඳුමක් හම්බෙනවා. මෙයා මේ ගැන තේජස්ගෙන් ඇහුවත් මෙයා නම් කියන්නේ මේ ගැන එයා දන්නේ නැහැ කියලා. කාලින්දි තේජස්ටත් ගහන්න ගිහිල්ලා තේජස්ගේ කාමරේ තිබ්බ පොත්‍රාක්කේ පෙරලලා දාලා ටීවී එකත් පොලේ ගහන්න හදනවා. හැබැයි තේජස්ට මේ වෙලාවේ කාලින්දිව සංසුන් කරලා ටීවී එක නම් බේරගන්න පුළුවන් වෙනවා. මෙයා තේජස්ට ආයෙමත් හොඳටම බැනලා කාර් එකට යනවා. එතනදී මෙයා දකිනවා නතාෂා තේජස්ව කිස් කරන වීඩියෝ එකක් ඉන්ස්ටා එකේ පෝස්ට් කරලා තියෙනවා. මෙයා ආයෙමත් කියලාගෙන තේජස්ලා ගෙදරට ඇවිල්ලා පොරට ආයෙමත් බයින්න ගන්නවා. අන්තිමේට මෙයා කියන්නේ නතාෂා ඔයාව රවට්ටනවා. ඒක නිසා ඕක නවත්තලා දාන්න කියලා. කාලින්දි මෙතනින් යන්න හදනකොට තේජස් මෙයාගෙන් සමාව ඉල්ලලා මම ඔයා වෙනුවෙන් එයාව දාලා එන්නම් කියනවා. ඔයාට පිස්සුද මම බැඳපු කෙනෙක් කියලා කාලින්දි මෙතනදී යනවා. තේජස්ගේ ට්‍රැක පැනලා තියෙන්නේ දැන් මේ මොනවද උනේ කියලා හිතා ගන්න බැරුව. කොල්ලලා සෑහෙන් අසරණ වෙලා තමයි ඉන්නේ. ඕක තමයි කියන්නේ කොල්ලෝ අහුවෙන හැම ගහටම කොටන්න යන්න එපා කියලා. කාලින්දිත් කතාවේ මුලදී ලොකු කතා කිව්වට එයා තේජස්ට ආදරය කරන්න ගත්තා. හැබැයි එයා ඒක කියන්න ගියේ නැහැ. මෙන්න මේ විදිහට තමයි ලස්ට් ස්ටෝරි ෆිල්ම් එකේ පළවෙනි කොටස ඉවර වෙන්නේ. ඒ වගේම ඔයාලට මේකේ අනෙක් කතා දෙකත් මම ඉක්මනටම අරගෙන එන්නම්. ඒ කතා දෙකේ මීට වඩා ආතල්ලයක් තියෙනවා. ඔයාලට මේ රිවිව් එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් එකක් දාලා සබ් කරගෙනම යන්න.
ඒනම් අදට අපි ගිහින් එන්න.